කාශ්මීර වලින් ඇවිල්ලා දැන් හරියටම මාසයක් වෙනවා. ඉතින් ඒ වුණත් තාමත් ඒ මතකය අපිත් එක්ක තාමත් ජීවත් වෙනවා. ඉතින් කොහොමත් සුන්දර ගමනක් ගිහිල්ලා ආපුවා මේ මතකය හුඟ කාලෙකට අපෙන් අයින් වෙන්නේ නැහැ. මට තාමත් බැරි වුණා ඔයගොල්ලොත් එක්ක සාන්මාර්ග් වලට ගියපු ගමන බෙදා ගන්න. ඉතින් ඒ නිසාමයි අද මම මේ විදිහට මේ වීඩියෝ එක කරන්න හිතුවේ. වටපිටාවේ තියෙන ලස්සන බල ඈත දුරකට වාහනේ යන එක මගේ ජීවිතේ මං ආසම කරන දෙයක්. ලස්සන තැනක් දැක්කම නතර වෙලා ගන්න ෆොටෝ එකක්. ඉතින් ඒවා තමයි අපි ගමන ඉවර වෙලා ආවට පස්සේ ආපහු බල ඉන්න ඉතුරු වෙන්නේ. ඉතින් කොහොමත් කාශ්මීරේ ඒ වගේ මගේ ආසාවට හරියනම තැනක්. ඈතින් බලනකොට පේන මීදුම ඒත් එක්කම කඳු යායවල් මේ විදිහට ගලන වතුර පාරවල් ගංගාවල් මේ දේවල් කාශ්මීරයේ පුරාවට පිරීලා තියෙන්නේ. ඉතින් දැන් මේ තාමත් අපි ඉන්නේ සෝන්මාර්ග් වලට යමින් ගමන. සෝන්මාර්ග් කියන්නේ ගොඩාක් කඳුකර හිමින් වැහිච්ච තැනක්. ඉතින් ඔය පේන්නේ අපි වගේම සෝන්මාර්ග් වලට යන සංචාරකයෝ. හැබැයි මේ යන සංචාරකයෝ හුඟ දෙනෙක් පිට රටවල් වලින් ආපු අය නෙමෙයි. ඉන්දියාවෙම අය. ඉතින් ඉන්දියාව කියන්නේ අපේ රට වගේ 28 ගුණයක් වගේ විශාල රටක්. ඉතින් මම කාශ්මීරේ යනවා වගේම ෆීලින් එකක් තමයි ඒගොල්ලන්ටත් කාශ්මීරේ එකේ තියෙන්නේ. මොකද ඔය බහුතරයක් දෙනා එන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලින් ඇවිල්ලා මෙහෙන් වාහන අරගෙන එහෙම තමයි ඔය කාශ්මීර වලට යන්නේ. ඉතින් අපිට අපේ ලංකාවේ අත්විඳින්න බැරි ගොඩක් දේවල් තියෙනවා කාශ්මීර වල. කාශ්මීර වලත් වීගොවිතැන කරනවා. ඉතින් කුඹුරු නැති කාලෙට තමයි ඔය අබ වගාව කරලා තියෙන්නේ. ඉතින් ඕන් ආයෙත් මම නතර වුණ තැනක් තමයි ඔය අබ වගාව. ඉතින් අපේ ඩ්‍රයිවර්ත් හරි කැමැත්තෙන් මට ලොකු සපෝට් එකක් දෙනවා. බලන්නකො මේ විදිහට ගමනක් ඈතට කිලෝමීටර් ගානක් අපි වාහනයක යනවයි කියන්නේ. වටේ පිටේ සිරිනරඹන්න අපිට තියෙන හොඳම chance එක තමයි ඒක. ඉතින් ඇත්තටම ලොකු රටකට ගියහම අපිට අත්විඳින්න පුළුවන් එක දෙයක් තමයි ඔය වගේ දුර ගමන්. පුංචි අයිලන්ඩ් එකකට ගියහම අපි ලංකාව වගේ ඉතින් එක තැන කැරකෙන ගතියක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් අපේ ලංකාව හරිම සුන්දර රටක්. ඒ වුණාට මේ රටවල් වලත් ඇත්තටම ලොකු සුන්දරත්වයක් ගැබ්බෙලා තියෙනවා. ඉතින් අර කතාවක් තියෙනවනේ හැම කාන්තාවක්ම ලස්සනයි කියනවා වගේ හැම රටකම ඒ රටට අනන්‍ය වෙච්ච ලොකු සුන්දරත්වයක් හැංගිලා තියෙනවා. ඉතින් මට නම් හිතෙන්නේ දෙවියෝ නිවාඩු පාඩුව මවපු තැන් තමයි මේ තැන්. ඔය ඇත්ත පේන්නේ කොම හිම කඳු හිමාලය කඳු වැටිය ආසන්නෙමනේ කාශ්මීරේ තියෙන්නේ. ඉතින් ඕකේ දාඩිය දම අපි ගමන් යනකොට අපට දැනෙන්නේ හරි මහන්සියක්. ඉතින් ඔයා දන්නවද ඔගොල්ලෝ හිතා ගන්නත් බෑනේ සෙන්ටිග්‍රේඩ් අංශක රිනවලට වගේ ළඟ මට්ටමක්. සෙන්ටිග්‍රේඩ් අංශක 2 3 4 තමයි කොහොමත් ඒ දවස්වල තිබ්බේ. ඉතින් මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ හැම වෙලාවෙම මගේ ඇස් දෙකට දරා ගන්න බෑ මේ හීතල කඳුළු වෙනවා. ඉතින් ඇඟිලි පුපුරනවා තොල් පුපුරනවා. ඉතින් ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ට නම් ඒව හරි හුරුයි. ඔන්න තවත් එක අත්දැකීමක්. ඉතින් කිලෝමීටර් 6.5ක් දිග උමගක් තමයි ඔය හරිම පිළිවෙලකට විද්‍යානුකූලව හදාපු උමං මාර්ග පද්ධතියක්. මේක ඕපන් කරලා තියෙන්නේ මේ 2024 දෙසැම්බර් 13. ඉතින් ඒ රටේ කියන්න ඕන දෙයක් තමයි හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා.
කාශ්මීරේ ඒ කියන්නේ දැන් අපි සෝන්මාර්ග් මේ පැති ජනාකීර්ණ පැති නෙමෙයි. ඒ උනාට සංචාරක කර්මාන්තය තමයි මේ කාශ්මීර වල ලොකුම ආදායමක් එකතු කරන කර්මාන්තයක් වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය යටිතල පහසුකම් මේ මාර්ග පද්ධති මේවා සියල්ලම හරීම පිළිවෙලට නිර්මාණය කරලා තමයි තියෙන්නේ. බැලූ අත තියෙන්නේ හිම කඳු. ඉතින් මේ හිම කඳු අතරින් මේ විදිහට බලන්නකෝ මේ වංගු අරගෙන මේ යන ගමන හරිම සුන්දර අත්දැකීමක් වුණා මට. ඇත්තටම අපි මේ ලෝකේ తాවකාලික නවාතැන්කාරයෝ විතරයි. එනකොට අපි මොනවත් ගෙනාවෙත් නෑ. යනකොට අපි මොකවත් අරගෙන යන්නෙත් නෑ. ඉතින් අපි මේ ලෝකේ ඉන්නකම් මේ ජීවිතේ විඳින දෙයක් විතරයි ඇත්තටම අපිට කියලා ඉතුරු වෙන්නේ. කළ හොඳ විතරයි. ඉතින් අපේ ආගම අනුව අපි පුළුවන් තරම් යහපත් ජීවිතයක් ගත කරනවා වගේම මම විශ්වාස කරන දෙයක් තමයි අපි අපටම සාධාරණය ඉෂ්ට කරන්න ඕන. ඉතින් අපි අපේ ජීවිතේ සතුටෙන් තියන්න ඕන. ඉතින් අපි අපේ ජීවිතේ සතුටෙන් තියන්න උනන්දු වෙන්නේ නැත්නම් ලෝකේ වෙන කවුරුවත්ම ඒ දෙයට උනන්දු වෙන්නේ නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ. පුංචි ගෑනු දරුවෙක් විදිහට මේ ලෝකෙ දකින අපි අපේ ජීවිතේ පරිපූර්ණත්වය තමයි බිරිඳක් ඒ වගේම මවක් වෙන එක. ඉතින් බිරිඳක් මවක් වුණාම එතෙන් පටන් අපි කරන්නේ අනිත් අයව සතුටෙන් තියන එක. හුඟක් වෙලාවට අපිට අපිව අමතක වෙනවා. ඉතින් මං හිතන්නේ කොහොමටත් අපිව අමතක කරගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලයි. ඔන්න කතාවෙන් අපි සෝන්මාර්ග් වල මේ ටුවරිස්ට් පොයින්ට් එකටයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් වාහනයකින් අපට එන්න පුළුවන් උපරිම දුර මෙච්චරයි. මෙතනින් එහාට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් හැබැයි ඒ තැන් වලට යන්න වෙන්නේ මේ අපිට ඔය දැන් පේන දකින මේ ආස්වයෝ පෝනියෝ පිට තමයි අපට ඒ ගමන් යන්න වෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද තරුණ කෙනෙක් නම් මේ ගමන යයි. දැන් මගේ වයස 63යි. ඉතින් මගේ මහත්තයා මට වඩා 10ක් වැඩිමල්. ඉතින් අපිට හරි අමාරුයි ඒ වගේ ලොකු අවදානමක් අරගන්න. ඇත්තටම අපි මෙහාට එන්න තිබ්බේ මීට අවුරුදු අඩුම ගන්නනේ 7-8 10කටවත් කලින්. එහෙම වුණා නම් අපිට ওই ගමන් කොම යන්න ඉතින් ඔයාලට තේරෙනව නේද? ජීවිතය කියන්නේ සැලසුම් කරගන්න ඕන. ඒ කියන්නේ හොඳට ප්ලෑන් කරගන්න ඕන දෙයක්. එහෙම නැත්නම් අන්තිමට වෙන්නේ විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙන එකමයි. ඉතින් මොන දේ වුණත් දැන් මේ ගමන ගැන කතා කරනකොට හුඟ දෙනෙක් කියන්නේ අයියෝ අපිට නම් ඉතින් අනේ මන් දන්නේ ඔය වගේ ගමනක් යන්න හම්බ වෙයිද කියලා. ඔගොල්ලන්ට මම එක රහසක් කියන්න. කවදාවත් නැහැ බැහැ කියන වචන නම් පාවිච්චි කරන්න එපා. නෑ කිව්වොත් නෑම තමයි. බෑ කිව්වොත් බැහැමම තමයි. ඒ වචනවල මහා පුදුමාකාර මැග්නටික් ගතියක්. ඒ කියන්නේ ඒ නෑ කිව්වොත් නැති පැත්තටම තමයි යදෙන්නේ. හැම වෙලාවෙම අපි හරිම පොසිටිව් විදිහට තමයි ඕනෑම දෙයක් දිහා බලන්න ඕන. හැම දෙයක්ම ජීවිතේ අරම මුලින් කිව්වා වගේ කළමනාකරණය කරගත්තාම අපේ ආර්ථිකය කළමනාකරණය කරගත්තාම අපිට මං හිතන්නේ නැහැ බැහැ කියලා දෙයක් කවදාවත් අපේ ජීවිතවලට එන්නේ නැහැ. මං ඔයාලට තව පොඩි ටිප් එකක් දෙන්න.
හුඟක් වෙලාවට අපේ රටෙන් පිටරට විදේශ සංචාරයකට යන්න හුඟ දෙනෙක් යන්නේ මේ කරන ෆොරින් ටුවර්ස් කරන ඒජන්සි හරහා. ලොකු මුදලක් යනවා. ඉතින් ඒක හරි සාධාරණයි. ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් එකට ඒගොල්ලෝ නිකන් නෙමෙයිනේ දේවල් කරන්නේ. ඒක යාළගේ රස්සාව. ඉතින් ඒගොල්ලෝ කරන දේ අපිටම කරගන්න පුළුවන්. එයා ටිකට් එක බුක් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි යන තැන් පිළිබඳව දැන් මේ කාශ්මීරේ නකොට අපිට මේ Google එක හරහා හොයාගන්න පුළුවන් කොහාටද අපි යන්න ඕනේ. තවත් පුංචි එක ටිප් එකක් තමයි අපිට ඔය වගේ හදපු නොයෙකුත් අයිටිනරි තියෙනවා. ඒක බලහම අපිට හොයාගන්න පුළුවන් අපි කොහාටද යන්න ඕනේ කියන එක. ඉතින් අද ලෝකෙ පුරාම කොයි තැන ගත්තත් වාහනයක් හය කරගන්න ටැක්සි එකක් හොයාගන්න එක තරම් අමාරු දෙයක් නෙමෙයි. booking.com වගේ එකකින් අපිට අදාළ හොටෙල් අපිට බුක් කරගන්න පුළුවන්. ඉතින් මම නම් ඔය ගමන් යන්නේ ඔය විදිහට තමයි. හරියටම එකකට එකක් වියදම අඩුයි. ඉතින් මම දැක්ක 4,20,000ක් වගේ කෙනෙකුට තමයි මේ ගමනට මේ තියෙන ටුවර් කම්පැනි ගණන් කියලා තිබුණේ. ඉතින් අපි දෙන්නටම ඔක්කොම වියදම මං හිතන්නේ 4,400ක් තමයි වගේ තමයි ගියේ සියලුම වියදම්. මගේ ගෙදර ඉඳලා එයාපෝට් එකට යන වියදමේ ඉඳලම. ඉතින් ඒ හින්දා අද ලෝකේ අතළඟ තියෙන්නේ අපි ළඟ තියෙන ෆෝන් එකෙන් අපි ඒ ගොඩ ගන්න තියෙන ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ටත් මේක අවසානයේ මම යෝජනා කරනවා ඔයගොල්ලොත් හොඳ ටුවර් එකක් ප්ලෑන් කරගෙන ගිහිල්ලා එන්න. අපේ ළඟම තැන තමයි ඉන්දියාව. ඉතින් ඉන්දියාවට යන්න අපිට මේ දේවල් ඇත්තටම අමාරුයි වගේ පෙනුනට ඔය කිසිම දෙයක් අමාරු දේවල් නෙමෙයි. ඉතින් මම මේ කියන දේවල් ඔයගොල්ලන්ට බර වැඩිද මන් දන්නේ. හැබැයි මම කියන්නේ ජීවිතය කියන්නේ අභියෝගයක්. ඉතින් ඒ නිසා හොඳට ප්ලෑන් කරලා තමුන්ගේ ජීවිතේ තම ආස විදිහට සැලසුම් කරගන්න කියලා මතක් කරන ගමන් අද දවසට මං ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක හිටියට මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මං ආරාධනා කරනවා කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න. මම මේ කියන දේවල් ගැන ඔයගොල්ලන්ගේ අදහසත් පොඩ්ඩක් සඳහන් කරන්න. බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්න.